මෙය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ කැකිරාව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ අබුකන බුද්ධ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව පුරාණ ශ්‍රී ලංකීය මූර්ති ශිල්පයේ සහ ඉංජිනේරු ශිල්පයේ අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස සැලකේ. අවකන බුද්ධ ප්‍රතිමාව පිළිබඳ කරුණු උස. මෙම ප්‍රතිමාව අඩි 40කට ආසන්න මීටර් 2කින් යුක්ත වන අතර එය විශාල ගල් පර්වතයක් කපා නිර්මාණයක් කර ඇත. කාල වකවානුව මෙය කේව පහවාන සියවසේ ධාතුසේන රජතුමාගේ පාලන සමයදී ඉදිකරන දද බවත සැලකේ. මුද්‍රාවා මෙහි බුදුන් වහන්සේ ආශිර්වාද මුද්‍රාවා අභය මුද්‍රාවා නිරූපණය වවනසේ වැන සිටී. වම් අතින් සිවුරේ කොනක් අල්ලාගෙන සිටින ආකාරය ඉතා සියුම්ව කැටයම් කර ඇත. කැටයම් විශේෂත්වය සිවුරේ රැලිවැටීම් ඉතා තාත්වික ලෙස ගලහි නෙලා තිබීම් මෙහි ඇති සුවිශේෂීම දක්ෂතාවයයි. විද්‍යාත්මක නිරවද්‍යතාවය මෙම ප්‍රතිමාවේ නාසයේ අග සිට පහළට ජල බින්දුවක් වැටුණහොත් එය හරියටම පාද දෙක අතර පිහිටි ලකුණ මතට වැටෙන ලෙස ඉතා නිරවද්‍යව නිර්මාණය කර ඇති බව ජනප්‍රවාදයේ පවතී.